සියලුම විහෙර විහාර ස්ථාන සියල්ලම කඩලා බිඳලා දැම්මා. කඩලා බිඳලා දාලා අර තිබිච්ච වස්තුව සියල්ලම කොල්ල ගියා. කොල්ල කාලා එකතු කරා. මොකද රාජ්‍ය බලය තමයි අතට ආවට පස්සේදී ඒ රාජ්‍ය බලය උපයෝගී කරගෙන ඕනම දෙයක ඕනම රටක කරන්න පුළුවන්. කරපු පළවෙනිම දේ තමයි සියලුම දේ කඩලා බිඳලා විනාශ කරලා දාලා වස්තුව කොල්ල ගියා. දැන් මෙන්න මේ කොල්ල කාපු වස්තුව කෝටි ගණන් තිබුණා. දෙවියන් නැති වුණාට පස්සේ අර විශාල ධනස්කන්ධ විදන් කරා මොකද අද එහෙම නැත්තම් දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා සාධාරණ හම්බ කරාම මොනවද කියලා මෙතන කෝටි ගණන් කැට කරන්න කාටද පුළුවන් හැබැයි නිකන් හම්බුණාට පස්සේ ඒ දේ කරන්න පුළුවන් නිකන් නිකම් හම්බෙන්නේ දෙන්නේ ඒක තමයි අපි දන්න තියෙන ඒ නිසා බෞද්ධ අපිට ලෝකයේ තියෙන අරමුණක් ඇතුළත නිර්මාණයක් හැටියට බලන්න ආවට අපට මහා ඉහෙලින් ආඩම්බරයෙන් මෙන්න අපේ ගියක් අපිට මේක බලන්න ඕන කියලා හිතන්න තරම් සතුටු වෙනවට වඩා අතීතය ගැන හිතුවම පොඩි ලොකු දුකක් ඇති වෙනවා මේ අපේ ජීවිතේ